එයා බහුත් වෙලානේ සල්ලි වෙන්නේ නිකන් මේ නිරන්ත දිල්රොක් අයියලා ගෙදරද? ඔව්. ඔයා යන්නේ කවුද? මම බයි. චුට්ටක් කතා කරන්න හොයන්නේ. පොඩි ප්‍රශ්නයක් ගැන කතා කරන්න ආවේ. නේද? එන්නකොට. නෑ කවන්නේ. එයා අපේ අක්කා කෙනෙක් එක්ක කතා කරනවා දැන් ගොඩ දවසක් ඉඳන්. ඉතින් කතා කරන්න එපා කිව්වට අහන්නෙත් නෑ. අක්කා සෑහෙන දවස් ඉඳන් කතා කරනවා. මට නැන්දා කිව්වා මෙහෙම දෙයක් තියෙනවා චුට්ටක් හොයලා බලන්න කියලා. ඒකත් නිරන්තර කතා කරනවා කියලා කොහොමද දන්නේ? නැන්දා තමයි මට විස්තර හොයලා දෙන දවසක් අක්කාගේ ෆෝන් එක දුන්නා මට. ඒකෙන් මම බැලුවේ. ඊට පස්සේ මම අක්කාත් එක්ක ඉන්සරේ කතා කරා. ඔයාට. මේ ඊට පස්සේ මම කතා කරා යත් එක්ක. කතා කරාට පස්සේ තමයි යා මේ විස්තර කිව්වේ. එයා අක්කා කියන්නේ මේ අයියා කිව්වා කියලා ඔයාලා දෙන්න ඩිවෝස් වෙන්න ඉන්නේ කියලා. අයියා කිව්වලු. මම මේක දැනගන්න තමයි යාවේ ඇත්තද කියලා දැනගන්න. දැන් කොයි කාලෙද සම්බන්ධ තියෙන්නේ කියන්නේ මම හරියටම දන්නේ මට කියපු විදිහෙන් නම් දැන් මාස 5-6ක් කිව්වා. නවත්තන්න කිව්වට පස්සේ තමයි කිව්වේ එහෙම ප්‍රශ්නයක් නෑ. යාලා දෙන්නත් ඩිවෝස් වෙන්න ඉන්නේ මොකක් හරි වෙනගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඇත්තටම පියතර එහෙම ප්‍රශ්නයක් නෑ. නමුත් මේ ටික කාලෙක ඉඳලා වෙනසක් තේරුණා. මට වඩා ඊයේ කියලා මට වඩා මෙයා දන්නවා. බබා මම පුතාගෙන එන්න මේ හංගන්න දෙයක් නෑ නේ? ඔව් මේ අද මොකක් හරි විශේෂ දවසක්ද? බර්ත්ඩේ එකට ගිෆ්ට් එකක් දෙන්න ඕනේ හින්දා දවස් 3කින් ඉඳන් කතා කරේ නෑ කිව්වා. මම ඒත් හිතුවා මේ ගන්න පොඩි වෙනසකුත් තිබුණා. මේ දවස් 3-4ක් දැන් ගත්තේ නෑ කෝල් එකක්වත්. ඊට බර්ත්ඩේ කියලා දන්නවා. හැපි බර්ත්ඩේ. බය වෙන්න එපා. එයා ඔයාගේ විතරයි. टॉपिक के हमारे भी रहते डरने को गल्ला सगला मैं को एप्पा गल्ला කියලා तुमसे पला थी रहे ඉන්නවා කියලා හිතාගෙන හුස්ම ගන්න දෙලිය තියාගන්න සයිස් එක විතරයි වෙනස් කිව්වා पके पे नहीं ने पाट पपलु माल बेंते माल गिरवी पार बेन्नी हीन मावते सरा संद की देस असंसे कोटुकार रैन में एक क्या काव සරේ මේ සර්ප්‍රයිස් එකක්ද මට කියලා. අද කතා නොකරපු හින්දා මට පුදුමත් හිතුණා. ඉතින් කවදාකවත් මට මුකුත් නැති ඉඳලා නෑ. සිහෙංගිලා කවිකාර තාරුකා ඇසින් අපිට ගොඩාක් ආදරේ වල දෙන්නට වල දෙන්නගෙන මාර විදිහට හිතන අය ගොඩක් දවස් දැන් මාස දෙකකට පොඩි අඩුවක් වන්නේ. ලස්සන ආදරයක් කාලයට තියෙන්නේ නේ හැමදාම ඒ විදිහටම තියාගන්න වෙනස් වෙන්න එපා. කවදාවත් දෙන්නගෙන් කවුරුත්. අනිත් අයියා ගැන චුට්ටක්වත් සැක හිතන්න එපා. ඔයාට ගොඩාක් ආදරේ. කවිකාර තාරු සතුටුයිද? දුකයි. දුක. එයා බහුත් වෙලානේ සල්ලි වෙන්නේ නිකන්. අවසහස් කලක් ඔයාට ගොඩක් ආදරේ හින්දානේ මේ දේවල් කරන්නේ නේද? ඔබ මහලද පින් ඇතිය සිතන්න අපේ සෙනෙහස අරම